අද දවසේ තියෙන්නේ හරි ලස්සනයි පහම් පූජාවේ ආනිසංස. එතකොට මේක සිද්ධ වුණේ මෙහෙමයි. ඒ තමයි පින්වත්නි මේ පොය දවසක මිනිස්සු ඔක්කොම ගිහිල්ලා පොය දවසේ විහෙරි හවස් කාලේ ඉස්සර ඉතින් සිල් අරන් උදේ ඉඳලා ඇඳ වෙනකල්ම විහෙරි ඉන්නවා කියලා නෑ බුද්ධ කාලේ. බුද්ධ කාලේ උදේම උපෝසතිය සමාදන් වෙලා වැඩ කටයුතු නවත්තලා එදාට බණ භාවනා කරගෙන ගෙදර ඉඳලා හවස් කාලේ මල් පහන් අරගෙන විහෙරට යනවා. ගිහිල්ලා සංඝයාගෙන් බණ දහම් අහලා හවස් වෙලා හිමීට ගෙදරට ඇවිල්ලා පහවදා ඉදි වෙනකල් උපෝසතිය ආරක්ෂා කරනවා බුද්ධ කාලේ. එතකොට ඔහොම මිනිස්සු ටිකක් විහෙරට ගිහිල්ලා හවස් කාලේ බණ ඇහුවා. බණ අහලා එන්න හදනකොට එක උපාසිකාවක් දැක්කා. විහෙරේ කොතනකවත් පහන් දැල්වලා නැහැ. ඒතකොට මේ විහෙරට ඇතුල් වෙන තැනම දන්සභා මණ්ඩපේ තියෙන්නේ. ඒතකොට දන්සභා මණ්ඩපෙත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඈ ඉක්මනට පණිවිඩයක් යවලා ගෙදරින් තෙලුයි තිර ආදී ගෙනල්ලා පහන් දැල්ලුවා. පහනක් දැල්වලා ඒතකොට දන්සභා මණ්ඩපෙත් ඉස්සරහා තියෙන පහන දැල්ලුවා. දැන් ඒකෙන් තමයි මුළු දන්සභා මණ්ඩපේම එළිය වැටෙන්නේ. ඉතින් සංඝයා හවස් කාලේ දන්සභා මණ්ඩපයට වඩිනවා දැක්කා. ඈට පුදුම සතුටුයි. අර සංඝයා දහම් සාකච්ඡා කරන්නේ ඔක්කොම කරන්නේ අර ඈ දැල්ලපු පහන් එළියෙන්. ඉතින් ඈට පුදුම සන්තෝෂයි. ඊට පස්සේ කාලෙක කලුරිය කළා යම් රෝගයකින් දෙව්ලොව තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඈගේ විමානයේ නම ජෝති රස විමානය. පහන් ආලෝකයක් පුදලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ තමයි දෙව්ලොව වැඩියේ. මුගලන් මහරහතන් වහන්සේ දැක්කා මේ අර දිව්‍යාංගනාව ඉන්නවා. ඉතින් ඒ දිව්‍යාංගනාවෙන් අහනවා, පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලි ඉන්නේ හැම දිසාවම බබලන ඖෂධි තාරකාවක් වගේ. ඇත්තටම මේ වගේ ලස්සනක් මොන පිනකින්ද මෙච්චර ප්‍රිය උපදවන සැප සම්පත් මොන පිනකින්ද ලැබුණේ? ඔබගේ ශරීරයෙන් එළියක් විහිදෙනවා හරිම නිර්මල පැහැදිලි. මොකද්ද ඔය තරම් බබලන පින? ඒ වගේම සියලු අංගපසංගෙන් ශරීරේනොත් රැස් විහිදෙනවා. ඒතර දෙවිවරුන්ගේ ස්වභාවය බලන්න. ඊට පස්සේ කියනවා දෙව්දුව මනුස්ස ලෝකයේ ඉන්න කාලේ මොකද්ද කළේ? ඔච්චරම මේ ආනුභාව සම්පන්න වෙන්න මහා පිනක් කරලා තියෙනව නේද? ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දෙව්දුව උත්තර දෙනවා, මම අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් කියලා හිටියා. ඊට පස්සේ මහා ඝන අන්ධකාරයක් තිබුණා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මම මේ පහන් ආලෝකය ලබා දුන්නා. දැන් බලන්න ආලෝක පූජාවේ ආනිසංස. ආලෝක පූජාවේ ආනිසංස. කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරයේ පවතින විට පහන් ආලෝකය අත්‍යවශ්‍ය වන විට ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් ආන්නේ කෙනාට ජෝති රස කියන දිව්‍ය විමානෙ ඉපදෙන්න පුළුවන්. ඒ විමානයේ ගොඩාක් ලස්සන මල් වර්ග තියෙනවා. සුදු නිලුම් වර්ග තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසා. මගේ ශරීරයෙන් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මගේ සියලු අංගපසංගින් එළිය විහිදෙන්නේ ඒ පින නිසා. මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්සේ මම ඕක තමයි කො මනුස්ස ලෝකේ කරගත්තේ පහනක් පූජා කරපු එක. දැන් බලන්න එයාට දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තිය සලසා දුන්නානේ. කොච්චර සතුටින් මේ පින සීකර කර ඉන්නේ නැතිද? ඒකට අද කාලේ මිනිස් කොච්චර පහන් පූජා කරලා තියනවද? කොච්චර ආලෝක විදුලි ආලෝක කොච්චර පූජා කරලා තියනවද? සතුටු වෙන්න ඕනේ ඒවා ගැන. හිතා සතුටු වෙන්න ඕන. නමුත් මෙච්චර මිනිස්සුන්ට පින් තියෙද්දි අද කාලේ මිනිස්සු පසුතැවෙන ඒවා කරන්නේ. ඒ කියන්නේ හිතන්නේ මොකක් හරි වැරදිච්ච දෙයක්, මොකක් හරි සීලයක් කැඩිච්ච එකක්, කවුරු හරි කියපු එකක්, හිතේ දෙන දෙයක්, මොකක් හරි දුකක් හිතා ඉන්නවා අච්චර පින් තියෙද්දි.